හයි මේ යන්නේ පේනවනේ මූණින් තියෙන කලබලේ. ඉතින් මේ යන්නේ මගේ ජීවිතේ වටිනාම වැදගත්ම වැඩකට. ගිහිල්ලා බලමු මේ වටිනාම වැදගත්ම වැඩේ මොකද්ද කියලා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ලස්සන දේවල් ඔයාලට ගොඩක් දැක ගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක යමු. මේ ඉන්නේ කවුරුත් දන්න අපේ රටේ ඉන්න දක්ෂතම හරිම ලස්සන මිහිරි කටහඬක් තියෙන අපේ දිස්නා අක්කා තමයි ඒ හිටියේ. ඊළඟට ඉන්නේ ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරුවෝ ගැන කතා කරනවා නම් අපේ රටේ ඕනම තැනක ඒ ස්වාමින් වහන්සේගේ නම කියවෙනවා. ඒ තමයි අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ. එතකොට මේ ආවේ මම අර ඔයාලට මුලින්ම කිව්වේ වටිනාම වැදගත්ම වැඩේ. ඒ තමයි මේ මම පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ විසින් පද රචනා කරපු ඒ වගේම දර්ශන වික්‍රමතුංග අයියාගේ සංගීතවත් කරපු රෙකෝඩින් අපේ ග්‍රෑන්ඩ් පෙරේරා අයියා, ඒ වගේම මික්සර් එක සඳුරුගමගේ අයියා. ඉතින් එයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වීඩියෝග්‍රැෆර් කරපු ලෂාන් අයියටත්. ඒ වගේම ආදරේ මතක් කරන්න ඕන මට ලොකු සපෝට් එකක් දුන්න දිස්නක්කා. ඉතින් දිස්නක්කාවත් ආදරේ මතක් කරන්න ඕන. මේ තමයි මගේ පළවෙනි වැඩේ. ලස්සන ගීතයක් ළඟදීම එළියට එන්න සූදානම් වෙමින් පවතිනවා. ඉතින් ඒක ආව ගමන් මම ඔයාලව දැනුවත් කරන්නම්. හරිම ලස්සන වැඩක්. මොකද මේක මටත් මේ මෙලඩි එක අහන්න, ඒ වගේම ලිරික්ස් ඇහුවාම මගේ ඇස්වලටත් කඳුළු ආවා. මම ඒක 3 දෙනෙක්ට වගේ අහන්නත් දුන්නා. ඒ කට්ටියත් ඒ විදිහටම ඇඬුවා. ඉතින් ඒ නිසා මේක අඬවන සින්දුවක් නෙමෙයි, කෙනෙක්ට හදවතට ගොඩාක් සමීප, ගොඩාක් හදවතට දන්වන සින්දුවක් තමයි. මොකද රඹුකන හාමුදුරුවෝ ලියන සින්දු ඉතින් හරිම ලස්සනයිනේ. ඒ ගැන කතා කරන්න වචන නැහැනේ. ඔයාලට මතක ඇතිනේ සයුරක් වගේ කිරි දුන් කෙනෙක්, වෙරළක් වගේ පණ දුන් කෙනෙක්. ඒ වගේම ලාදළු බෝපත් සෙමින් සැලෙනසේ යශෝදරා දේවී. ඒ වගේ සින්දු මං හිතන්නේ හිතාගන්න බැරි පිපෙනා මලකට සින්දුව. ඒ වගේම මලක් වී මා පිපෙනවා නම් සින්දුව. ඒ වගේ සින්දු ගණනාවක්. සින්දු ප්‍රමාණය නම් මට ඒ තරම් මතක නැහැ. ඒ කියන්නේ ඒ තරම් ලොකු ප්‍රමාණයක් අපේ රටේ ප්‍රධාන පෙළේ ඉන්න ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් අපේ ස්වාමින් වහන්සේගේ ගීත රචනා කරපු සින්දු ගොඩාක් ගායනා කරලා තියෙනවා. ගොඩාක් ජනප්‍රිය තලයට පාත්‍ර වෙලා තියෙනවා. ඒ වගේ විශිෂ්ට නිර්මාණ උන්වහන්සේ කරලා තියෙනවා. ඉතින් මට මගේ ජීවිතේ වාසනාවකට ස්වාමින් වහන්සේ මුණ ගැහුණා. ඉතින් ඒ වෙලාවේ ඉතින් ලස්සන පදපේලි එක මෙහෙණින් වහන්සේලා ගැන තමයි මේ සින්දුව පුරාවටම තියෙන්නේ. ඉතින් ලස්සන නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා, සහ ලස්සන දෙයක් මම ඔයාලට දෙන්න උත්සාහ කරනවා.
එදා තව ලස්සන අමුතුම දෙයක් සිද්ධ වුණා. ඉතින් රෙකෝඩින් එකට යද්දී මම ඒතකොට රෙකෝඩින් එක කරලත් නැහැ. දිස්නංක කෝල් කරලා කිව්වා එයාගේ යාළුවෙක්ගේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් සින්දු 5ක් අවුට් කරන වැඩක්. ඉතින් ඒකේ මට ප්‍රසන්ට් කරන්න පුළුවන්ද කියලා මේ ඉතාලම රෑ. ඉතින් මං කිව්වා හරි කියලා. මොකද මට මේ වැඩේ කරන්න ඕනේ මුලින් රෙකෝඩින් වැඩේ ෆස්ට් එක කරලා බලමු කියලා. නමුත් එහෙම ගැටලුවක් වුණේ නැහැ. රෙකෝඩින් එකත් ලස්සනට කරලා මේ වැඩිත් ලස්සනට කරා. ඇත්තටම එදා දවසේ මාර බිසි මාරම විදිහට දෙහෙට්ටුයි. නමුත් මේ ගෙවෙන මේ කලාකරුවෝ මේ මියුසික් හැම දෙයක් එක්කම එදා දවසත් ඉතින් සෑහලුවට ලස්සනට ගෙවිලා ගියා. ලස්සන දේවල් දැක්කා. අලුත් අත්දැකීම් ගොඩාක් ලැබුණ ජීවිතයට. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. නැවත ලස්සන වැඩ ගොඩකින් එනවා බලන්න. ඉතින් පොඩි කාලයක් දෙන්න. ඊට පස්සේ ලස්සන මගේ පළවෙනි සින්දුව රිලීස් කරනවා. කොහොමත් හැකි ඉක්මනින් රිලීස් කරනවා. ඉතින් මම ඔයාලව අප්ඩේට් කරන්නම්. ඉතින් බොහොම ස්තුතියි මාව බලනවට. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න, තවත් කට්ටියට වීඩියෝ එක බෙදා හරින්න. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් ගිහිල්ලා එන්න. නැවත ලස්සන දවසකින් ලස්සන වැඩකින් හම්බ වෙමු. Lights went down when you feel lost in your shadow. Don't feel alone, don't scream so loud. We are living in this cruel world. Broken but strong, gotta move on. You are not a bakery of life. Equip my soul, find the real gold. I'll fulfill what I started. Just